ඉතින් කොහොමද කෙවින් එයාව මෙහෙම පාලනය කරගත්තේ කියලා බලන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳී සිටින්න. ඉතින් මේ සීන් එක වෙන්නේ The Few More Brains කියන එපිසෝඩ් එකේ. ඉතින් මේක විදිහට වෙන්නේ සවාන්ටිස් කියන විලන් විසින් රූටර්ස්ලව රැස් කරනවා. ඉතින් මේක දැනගත්තු කෙවින් ගිහලා රූටර්ස්ලව ආරක්ෂා කරන්න එගලම හොයාගෙන යනවා. ඉතින් මේ රූටර්ස්ලව සමග නෝවා ඉවල්ට ගියපු කෙවින් සවාන්ටිස් එක්ක ෆයිට් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් මේක දැනගත්තු බෙන් ගුවෙන් ඇතුළු කට්ටියත් මේ නෝවා ඉවල්ට යනවා. ඉතින් මේ කට්ටියගෙන සහය මේ සවාන්ටිස් එක සටන් කරනවා. හැබැයි සවාන්ටිස් කොහොම හරි ඇලන් මැනි හෙලන් යන තුන් දෙනාගේ මයින් කන්ට්‍රෝල් එක එයාගේ අතර ගන්නවා. හැබැයි කෙවින්ගේ ගන්නේ නෑ. ඉතින් මෙහෙම සටනක් යන අතරතුරේ බෙන් ඒලියන් එක්ස් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා අනිත් ඉතින් ඊට පස්සේ සවාන්ටිස් ඉතින් මේ කෙවින්වත් එයාගේ පැත්තට ගන්න හදනවා. ඉතින් කෙවින්ට කියනවා මේ බෙන් කියන්නේ මේ ලෝකෙටම දෙන තර්ජනයක් කියලා. ඒ වුණාට කෙවින් කියනවා එයා තාම පොඩි ළමයෙක්, එයා මගේ යාළුවා කියලා. ඒ වුණාට අන්තිමට කොහොම හරි කෙවින් මෙයාගේ පැත්තට හැරෙනවා. මොකද කිව්වොත් බෙන් ඒලියන් එක්ස් විදියට වෙනස් වෙලා අනිත් කට්ටියට එක ෆයිට් කරන එක දැකලා මොකද කිව්වොත් මේ වගේ ලොකු බලයක් මේ වගේ පොඩි ළමයට හැන්ඩල් කරන්න අමාරු බව කෙවින්ටත් තේරෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදියට සවාන්ටිස්ට එකතුණු මේ කෙවින් ඇතුළු අනිත් කට්ටිය බෙන් ලව හොයාගෙන යනවා. ඉතින් මේගොල්ලෝන්ගේ අරමුණු වෙන්නේ බෙන්ව විනාශ කරන එක. ගේ මොම්ඩ්‍රික්ස් එක ඇබ්සෝබ් කරගෙන මෙයා රාක්ෂසෙක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඉතින් මෙලාදී කොහොම හරි බෙන්ව අල්ලගත්තු කෙවින්. ඉතින් මේ විදියට කෙවින් බෙන්ව බේරගන්නවා. අන්තිමට කෙවින් එයාගේ මනුස්ස රූපයට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. මේ විදිහට කෙවින් එයාව පාලනය විතරයි කෙවින්. ඉතින් මේ කෙවින් කෙටි කාලින බලයක් උරා ගැනීමත් මේකට හේතුවක් වෙනවා. මොකද කිව්වොත් ඔයගොල්ලන්ට අල්ටිමේට් ඒලියන් සීරීස් එකේ මාගන්තක ඇති කෙවින්ට බලය උරාගත් මුලදී සාමාන්‍ය මානසික පාලනයක් තිබුණා. එයාව පාලනය කරගන්න හැකියාව පසුපසුව එයාගේ බලයෙන් එයාව පාලනය කිරීම නිසා තමයි එයාගේ පාලනය කරගන්න බැරි වුණේ. ඉතින් මේ ටික තමයි මේකේ හේතු විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ඕන නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.